ආයිබෝන් ඊයේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු 7 දෙනෙක්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අපි ප්‍රසිද්ධ කරාට පස්සේ මේක ප්‍රසිද්ධ කරේ ඇත්තටම අපි නෙවෙයි අල්ලසත් දූෂණ මර්දන කමිෂන් සභාව ඔවුන්ගේ වෙබ් අඩවියේ තිබ්බ එක තමයි අපි ඩවුන්ලෝඩ් කරේ සමාජයේ ඉතා විශාල රැල්ලක් මීට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වීඩියෝස් ටික කට් කරලා අපි Facebook දැම්මට පස්සේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටින උදවිය අපිට ප්‍රකාශ කීපයක් නිකුත් කරා. ඕවා වංචාවක් නම් CID ඵලයල්ලා. ඕවා වංචාවක් නම් අල්ලස් දූෂණයකට ඵලයල්ලා. ඇයි බල ඕවා කියන්නේ? ඕවා අයථා විදියට හම්බ කරපුවා නෙමෙයි. ඕවා හරියට හම්බ කරලා තියෙන තමයි මේවා ලේඛනගත කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඕක එක තමයි. අපි කොහොමවත් වංචාවක් කරා කියලා නැහැ. අපි කොහොමවත් අයථා විදියට හම්බ කරා කියලා නැහැ. අපි මේ নমස්කාරය කියද්දී වල මොකද මේ ආටනාටි කියන්නේ නටන්නේ? කලබල වෙන්න එපා. පොරාට කලින් කෙහෙල් ගන්න වටපන්න කන්න ලෑස්ති වෙන්න එපා. හරිනේ නේද? ඔයාලට මොන හොද නැත්තේ? අපි මේ වංචාවක් ගැන වචනයක්වත් කතා නොකර තියෙනකොට ඕලා විල කියනවා ඒ වංචාවක් නම් බලයන් CID යනවා. අල්ලස් කොමිසමට යයි. ඔබ දැක්කනේ පහුගිය දවස්වල අපේ වැඩසටහනේ රංගදිසානායක මහත්තයා ගැන කරපු ප්‍රෝග්‍රෑම් එක රිෆර් කරලා රංගදිසානායක මහත්තයා විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගියා. ඒ වගේ මේ රටේ දූෂණයට විරුද්ධ ජනතාව මේකට සැකයක් තියෙන ජනතාව මේ වර්ගන අල්ලස් කොමිසමට එයි. අපි කරන්න ඔබට වාර්තාකරණය. ඒක ඇතුලේ හොරයක් තියෙනවද? වංචාවක් තියෙනවද? දූෂණයක් තියෙනවද? මේවා නීතිය විසින් බලාගන්න. මොකද අපි පොලිසිය නෙමෙයි. අපි අල්ලස් කොමිසම නෙමෙයි. රංගදිසානායක මහත්තයාගේ වචනින්ම කියනවා නම් පැමිණිල්ලක් නැතත් අල්ලස් කොමිසමට පුළුවන් පරීක්ෂණ කරන්න. ඒ හින්දා අපිට ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒ වගේම අපි මේ තර්ක ගොඩනගන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය තර්ක ඉදිරිපත් කරපු ආකාරයම ආශ්‍රය කරගෙන. මතකද? නොකානොබී හම්බ කරත් දේශපාලකයේ වැටුපෙන් ගන්න පුළුවන් මෙච්චරයි කියලා කිව්වා. එහෙමනේ කිව්වේ. අපි හන්නේ තන්නේ ඒක. දැන් ඊයේ වසන්ත සමරසිංහ මහත්තයා සීතට ගිහිල්ලා කියනවා පොල් කොටන් උඩ ඉඳගෙන ළමයින්ට ටියුෂන් කරා කියලා. ඒව තුලින් හම්බ කරපු සල්ලි කියලා. මේ නිර්ධන පන්තියේ නායකයෙක් කියන්නේ පොල් කොටන් වලට එනවද සල්ලිකාර දරුවෝ? පොල් කොටන් වල ඉඳගෙන ඉගෙන ගන්න එන්නේ අහිංසක දුප්පත් කවුමට යන්න බැරි ටියුෂන් ක්ලාස් එකකට සල්ලි ගෙවා ගන්න බැරි ළමයි. ඉතින් ඒ ළමයින්ගෙන් සල්ලි අරන් තමයි මේ දිනුනලා තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ. සේවයක් සපයනකොට මුදලක් අය කරන්න ඕන. අපි ඒක විශ්වාස කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර කල් කරගෙන ආපු මතවාදයට ගැළපෙනවද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මේවා විවේචනය කරේ කිසිදු ලියකිවිල්ලක් නැතුව. ඔබ දන්නවා ලැම්බෝගිනි බාපු හැටි, පෝට් සිටියේ ගල් ගැන, අධිවේගී මාර්ගයේ තිබ්බ රත්තරන් කාපට් ගැන මේවට කිසිම ලියකිවිල්ලක් නැතුව තමයි ඒවා විවේචනය කරේ. හැබැයි අපි එතනට වැටෙන්නේ නැහැ. අපි විවේචනය කරන්නේ ඔවුන්ගේ අස්සනින්ම ලබා දුන්නු ලිපි ලේඛන පාදක කරගෙන. ඒක තමයි අපේ වෙනස. දැන් උදාහරණයකට හෙට මම හිතන්නේ ජනාධිපතිතුමා යනවා පෙට්‍රෝලියම් එකට. එතකොටවත් ජනාධිපතිතුමාට අහන්න පුළුවන් අර වත්කම් ප්‍රකාශයේ තිබ්බ සල්ලි කොහමද ඔබතුමා හම්බ කරේ කියලා බලශක්ති ඇමතුමාගේ. දැන් මේ වෙනකොට සේවකයෝ ඕගාල වැඩ ජනාධිපතිතුමා යනවා කියලා. පොලිසිය පිරිලා පෙට්‍රෝලියම් එකේ. සාමාන්‍ය සරල නායකයෙක් යනකොට එහෙම තමයි නේද? ඒවා පැත්තකින් තියමු. අද කතාවට යන්න. අද අපි හිතියේ වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. නමුත් ගොඩක් දෙනෙක් කිව්වා මේ වත්කම් බරකම් ගැන තවත් ප්‍රකාශ කරන්න කියලා. ඒ නිසා අපි තවත් 5 දෙනෙක්ගේ වත්කම් ප්‍රකාශ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපිගොනුවේ තියෙන්නේ කතානායක ජගත් වික්‍රමරත්න මහත්තයාගේ, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්තයාගේ, ක්‍රීඩා සහ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහත්තයාගේ, කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහත්තයාගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහත්තයාගේ වත්කම් ප්‍රකාශ. SLES channel එක subscribe කරන්න, bell icon එක press කරන්න, පහළින් තියෙන මගේ දුරකථන අංකය, WhatsApp දුරකථන අංකය, මගේ පුද්ගලික Facebook profile එක, ඒ වගේම SLES රටවන අපි Facebook page එකේ link එක, අභියෝග හැල්ල WhatsApp group එකේ link එක, WhatsApp channel එකේ link එක, මේ ඕන දෙයක් එකතු වෙන්න, එකතු වෙලා ඔබේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපට එවන්න. අපි හරි ආදරයෙන් ඒවා බාර ගන්න බලාගෙන ඉන්න. මේ අතීතයේ වර්තමානයේකට කැටි කරලා සාක්ෂි සාධක තර්ක විතර්ක සංඛ්‍යා ලේඛන ඉතිහාස කතා සියල්ලත් එක්ක මේ රටේ දේශපාලන විශ්ලේෂණය කරලා අනාගතයේදී සමුද්දිමත් දේශපාලන තීන්දුවක් ලබා ගැනීමට මේ රටේ ජනතාව
පෙළගස්වල දේශපාලනික වෑයම අභියගේ හැල්ල දේශපාලන සංවාදය. අපි අද යමු තවත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් කතානායකතුමා ප්‍රමුඛ නියෝජ්‍ය ඇමතිවරු 4 දෙනෙක්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි කෙලිම කතාවට යමු. කතානායක ජගත් වික්‍රමරත්න මහත්තයා. ඉඩම්පිටියේ ගෙදර වනිග සූරිය මුදියන්සේලාගේ ජගත් වික්‍රමරත්න. පවුලේ සමාජිකින් 4 දෙනෙක් සඳහන් කරලා තියෙනවා. ගොඩනැගිලි විදියට සඳහන් වෙනවා කතානායකතුමාට නේවාසික ගොඩනැගිල්ල නිවස සහිත ඉඩම් කට්ටිය පර්චස් 40යි රුපියල් මිලියන 40යි තෑගි පැවරුමක් ලෙස. එතකොට එතුමාගේ පවුලේ තවත් සමාජිකයෙකුට විවිධ හෝ තවත් කෙනෙකුට පර්චස් 10ක ඉඩම් කට්ටියක් රුපියල් මිලියන 30යි තෑගි ඔප්පුවක් ලෙස. ස්වර්ණාභරණ රත්තරන් බඩු දිහා බලමු. පවුන් 13.5 කියලා තමයි තියෙන්නේ. විවිධ අවස්ථාවන් වල මිලදී ගැනීම වටිනාකම තියෙන්නේ රුපියල් මිලියන 3.3ක්. 33,58,800ක් කියන. වාහන කාර් එකක් තියෙනවා ජපාන් ටොයෝටා ඇක්වා මිලදී ගැනීමක් රුපියල් මිලියන 7යි. ඇක්වා එක දැන් මිලියන 7කට ගන්න තියා ඔබතුමන්ලා රුපියල් මිලියන 7කට ඇක්වා එක ගත්තට දැන් ඉන්නේ ජනතාවට මිලියන 7කට ඇක්වා එකක් ගන්නවා කියන එක තනිකරම සීනයක් වෙලා තියෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් සලකලා බලන්න කතානායකතුමා. එතකොට ෆෝඩ් ලේස් එකක් අරන් තියෙනවා. ඒක ඕස්ට්‍රේලියානු ඩොලර් 4,500ක්. මම හිතන්නේ කතානායකතුමා ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ගත්ත වාහනයක් වෙන්න ඕන. වැටුප් විදිහට කතානායකතුමාට රුපියල් මිලියන 9කට වඩා ලැබිලා තියෙනවා පහුගිය අවුරුද්දේ. ඒ වගේම තවත් පවුලේ සමාජිකයෙකුට රුපියල් මිලියන 1.2ක් වාර්ෂිකව ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. බැංකු ගිණුම් ගණනාවක් තියෙනවා. ඒ වගේම එකක තියෙනවා 1,84,541ක්, අනික තියෙනවා 7,57,601ක්, අනිත් එකේ තියෙනවා 11,41,719ක්, අනිත් එකේ තියෙනවා 39,148ක්, අනිත් එකේ තියෙනවා 7,619ක්, අනිත් එකේ තියෙනවා 42,33,183ක්. තවත් එක 1,850ක් තියෙනවා. ඒක Binance digital currency USDT. ඒකට පවුලේ සමාජිකයෙකුටත් බැංකු ගිණුම් 4ක් සටහන් කරලා තියෙනවා. එකක තියෙනවා 4,638ක්, තව එක රුපියල් 35ක්, අනිත් එකේ රුපියල් 42ක්, තව එක 1,738කට හැක්කනවා. Binance සුද්දාලා නේද? සූදු කියලා කිව්ව ගන්න. ඒ වගේම කතානායකතුමාගේ වත්කම් ප්‍රකාශයේදී අපිට මෙච්චර කල් ණය ලබා ගැනීමක් ගැන හම්බුනේ නෑ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන්ගේ. කතානායකතුමාට ණය තියෙනවා. රුපියල් මිලියන 9.1යි, මිලියන 1.1යි, මිලියන 2.1යි. ඒ කියන්නේ කෝටි 1යි ලක්ෂ 10ක් ණය වෙලා තියෙනවා. 2027 වෙනකම් කතානායකතුමාට ණය තියෙනවා. වෘත්තීය වෛද්‍යවරයෙක් බන්දක් විදිහට ඕස්ට්‍රේලියාවේ යම් කාලයක් ගෙවලා තියෙනවා. ඒ නිසා මේ විදිහට පඩිය ආවට පස්සේ මේ විදිහට ඉතුරු වෙනවා කියලා කතානායකතුමා ඔබගේ පක්ෂයේ අනිත් ක්‍රියාකාරකින්ද කියලා දෙන්න. අපි කියන්නේ හැම වෙලාවෙම මේකට වංචාවක් තියනවා කියලා. හැබැයි ඔබගේ පක්ෂයේ අනිත් අයට කියලා දෙන්න. මෙහෙම ගොඩනගෙන්න පුළුවන් මිනිහෙකුට කියලා. ඒක එයාලා දන්නේ නැහැ. එයාලා අවුරුදු ගාණක් තිස්සේ විවේචනය කර කර ඇවිල්ලා දැන් ඔබතුමන්ලා වගේ වසන්ත සමරසිංහ මහත්තයලා වගේ නලින්ද ජයතිස්ස මහත්තයලා වගේ කට්ටිය රස්සා කරලා ව්‍යාපාර කරලා නේද? පූර්ණ කාලීන දේශපාලනය කරලා පොතට හම්බ කරනවා කියලා දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ නැහැ. මෙතනින් පස්සේවත් මේ මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව, කෝක්කම, වෛරය උලුප්පලා දක්වලා ප්‍රභූ නිර්භභූ කියලා පන්ති දෙකකට මේ රටේ සමාජය බෙදලා මේ කරන බොරුවෙන් වළකින්න කියලා ඔබේ පාර්ලිමේන්තු සමාජිකයින්ට කියලා දෙන්න කතානායකතුමා. අපි යමු ආනන්ද විජේපාල මහත්තයා ගාවට. කුරුකුල සූරිය මුදියන්සේලාගේ ආනන්ද විජේපාල. මට නම් ඉතින් නම අමුත්තකුත් දැනෙනවා. ඒ මට ඒවට නැහැ නේ මෙතන නේද? 2025 ජූනි මාසේ 30 වෙනිදා තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. පවුලේ සමාජික විදිහට දෙන්නෙක් නම් කරලා තියෙනවා. ඉඩම් වර්ගඩි 5000 නිවස පර්චස් 40.02යි ඉඩමේ ප්‍රමාණය මිලදී ගැනීමක් තවත් දෙක සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක නකලා තියෙන්නේ රුපියල් කෝටියයි. මම දන්න විදිහට ආනන්ද විජේපාල මහත්තයා ගල්ගමුවේ ඉන්නේ. පර්චස් 40ක් නම් කෝටියකට යන්නේ නැහැ ගල්ගමුව ප්‍රදේශේ. මම හිතන්නේ මේ කොළඹ අවට නිවසක් එතුමාට ඇති කියලා තමයි මම හිතන්නේ
නගරාශ්‍රිත ප්‍රදේශයක අඩුම ගානේ කුරුණෑගල ටවුන් එකේ හරි වෙන්න පුළුවන්. කෝටි රුපියල් මිලියන 10යි කෝටියකට තමයි මේක මිලදී අරන් තියෙන්නේ. චංචල දීපන රත්තරන් බඩු ඒවා මොකුත් නැහැ. වාහනය 2018 මිලදී අරන් තියෙනවා. මෝටර් කාර් නෛතික අයිතිය ජපානය වර්ගය මොකක්ද කියලා තව සටහන් කරලා නැහැ. ලක්ෂ 69කට අරන් තියෙනවා. 2018 කියන්නේ අර ආනන්ද විජේපාල මහත්තයාගේ දූෂණ මර්දන ඒකේ ලොක්ක වෙලා ඉඳලා අයින් වෙච්ච කාලේනේ. මේ මම කියන්නේ නැහැ ඒකෙන් හම්බෙච්ච සල්ලි වලින් මේව ගත්තා කියලා. මේ මම කියන්නේ කාලේ තමයි මේ කාර් කරන් තිබුණේ කියලා මම කියන්නේ. හරිද? යා වැරදිට වටහා ගන්න එපා ඔයාලා. සුරකුම්පත් කිසිවක් නැහැ. වෙනත් කිසිවක් නැහැ. පහුගිය අවුරුද්දේ වැටුප් පහ දීපන ආනන්ද විජේපාල මහත්තයාට එන්නේ 14,69,870. මුළු අවුරුද්දටම. මාසෙකට ලක්ෂයකට වඩා අඩු ගන්න. ඊට අමතරව ආනන්ද විජේපාල මහත්තයාගේ පවුලේ අනෙක් සමාජිකයන්ට මම හිතන්නේ බිරිඳ හෝ අනෙක් කෙනෙකුට පොලී විදියට 4,32,000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 35,000ක් වගේ නේ 35,000 40,000ක් අතර ගන්න ලැබෙනවා. පොලී විදියට 45,000ක් එන්න අපි බලමු කොච්චරක් උතර ඉන්වෙස්ට් කරලා තියෙනවද කියලා නේ. බැංකු ගිණුම් මේ තියෙන්නේ කේ ආනන්ද විජේපාල මහත්තයා බැංකු ගිණුම් තනියයි කිය හැක්නෂනල් බැංකුවේ යක්කල එකක් තියෙනවා. ආය කියන අර ගෙදර තියෙන යක්කල ආශ්‍රිත වෙන්නේ නැති. කමර්ෂල් බැංකුව එකක් තියෙනවා. තවත් කොමර්ෂල් බැංකුවක් තියෙනවා. account තුනක්. එක account එකක තියෙනවා ලක්ෂ 70ක්. අනිත් එකේ තියෙනවා 11,50,000. අනිත් එකේ තියෙනවා 7,53,417ක්. තවත් ආනන්ද විජේපාල මහත්තයාගේ බැංකු ගිණුමක් තියෙනවා හැක්නෂනල් බැංකුවේ යක්කල. ඒකේ තියෙනවා 29,864ක්. ආනන්ද විජේපාල මහත්තයාගේ නමට විතරක් සාමාන්‍යයෙන් 70යි 81යි 88යි ලක්ෂ 90ක විතර බැංකු ශේෂයක් තිබිලා තියෙනවා. ඒ වගේම ආනන්ද විජේපාල මහත්තයාගේ පවුලේ සමාජිකයන්ට බිරිඳට හෝ අනිත් පුද්ගලයාට සම්පත් බැංකුවේ රුපියල් මිලියන 9ක් ලක්ෂ 90ක් තියෙනවා. තවත් account දෙකක රුපියල් 7,000ක් තියෙනවා. බැංකු ශේෂය විතරක් රුපියල් මිලියන 18ක් කෝටි 1.8ක් මිලියන 18ක්. ඒ තමයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්තයාට තියෙන බැංකු ගිණුම. ලෝන් කිසිවක් නැත. මොකුත් කියන්න ඕනේ නැහැ නේද? මොකුත් කියලා වැඩකුත් නැහැ නේ. එතුමා රාජ්‍ය සේවකයෙක්, පරිපාලනදාරියෙක්. රාජ්‍ය පරිපාලන සේවය නිලධාරියෙකුට මිලියන 18ක් බැංකුවක ඉතුරු කරන්න පුළුවන් වෙනවා කියන එක ආනන්ද විජේපාල මහත්තයාගේ පිරිමැසුම්කම ඉතිරි කිරීමේ හැකියාව පිළිබඳව මේ රටටම දෙන්නේ ඉතාම විශාල උදාහරණයක් සහ පාඩමක්. අපිට ඒක තමයි කියන්නේ. මේ තියෙන්නේ අපේ කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහත්තයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය. 2023-2024 වර්ෂය කියන්නේ මේ මාලිමාවේ මැති ඇමතිවරු මාර විදිහට ඉතුරු කරලා තිබ්බ කාලයක්. අපි අර කුමාර ජයකොඩි මහත්තයාගේ මිලියන 47ක් විතර පෙන්නුවේ ආයෝජන සාධක දාලා තිනවා කියලා 2023-2024 චතුරංග අබේසිංහ මහත්තයාත් ඊට වඩා පොඩ්ඩයි අඩු. බලමු අපි කතා කරලා නේද? මුදියන් සේවාගේ චතුරංග අබේසිංහ. පවුලේ සමාජිකයෝ දෙන්නෙක් තමයි එතුමත් එක්ක ඉන්නේ. අරගේ මුදියන් සේවාගේ චතුරංග අබේසිංහ කියලා ටයිප් කරලා තිබ්බට සම්පූර්ණ නම තියෙන අබේසිංහ මුදියන් සේවාගේ චතුරංග අබේසිංහ. ඉඩම් පර්චස් 12.2යි වටිනාකම රුපියල් මිලියන 4.49යි. මිලදී ගැනීමක් චතුරංග අබේසිංහ මහත්තයා. කවද්ද කියලා තාම දවස් දාලා නැහැ. පර්චයක් සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ ලක්ෂ 3ක් විතර. කෝට්ටේ ප්‍රදේශයේ තමයි එතුමාගේ පදිංචිය. කෝට්ටේ ප්‍රදේශයේ ලක්ෂ 3කට පර්චස් එකක් තියෙන තැනක් තියෙනවනේ චතුරංග මහත්තයාට අපිටත් කියන්න. අපිත් ආසයි මේ වගේ ගානකට කෝට්ටේ ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගන්න බැංකු ණයක් හරි අරගෙන. රත්තරන් පවුන් 9යි වටිනාකම දාලා තියෙනවා ලක්ෂ 14ක් විතර. පවුමක් නම් දැන් ලක්ෂ 2කට වඩා වැඩි. නිකම්ම 9ක් හිතුවත් ලක්ෂ 18ක් විතර එනවා. හැබැයි මේකේ නම් තියෙන ලක්ෂ 14ක් කියලා. ඊට පස්සේ වාහන 2018 දී මිලදී නම් තියෙනවා Peugeot 3008 එකක් මිලදී ගැනීමක් රුපියල් මිලියන 9ක. ඊට පස්සේ තමයි මේ සිකියුරිටිස් මේ ආයෝජන කතන්දරය එන්නේ. චතුරංග නියෝජ්‍යපතිතුමාගේ බිරිඳ හෝ මේ සඳහන් කරලා තියෙන අනෙක් පවුලේ සමාජිකයා බැදුම් කරවලා ආයෝජනය කරලා තියෙනවා රුපියල් මිලියන 4ක්. 20යි 24යි 5යි 2 ඔන්න කාලේ එනවා හිමීටෝදී. ඒ කාලේ චතුරංග අබේසිංහ මහත්තයා භාණ්ඩාගාර බිල්පත්වල
රුපියල් මිලියන 4ක් ආයෝජනය කරලා තියෙනවා. මනි මාකට් ෆන්ඩ් එකෙත් ආයෝජනය කරලා තියෙනවා රුපියල් මිලියන 2.2ක්. කෝටියක් මිලියන 10.2ක් 2024 මේ ආයෝජන තුනම. හැබැයි චතුරංග මහත්තයා කලින් ආයෝජන වලට බලමු. ඒ තමයි 2014 දී ඇක්සස් ඉන්ජිනියරින් එකේ කොටස් 100ක් අරන් තියෙනවා. එක කොටසක් අරන් තියෙන 42.50 ගාන කියන්නේ 4250යි. ඊට පස්සේ ඒට්කන් ස්පෙන්ස් හෝල්ඩින් එකේ 2014 දී රුපියල් 81.80 ගානේ කොටස් 100ක් අරන් තියෙනවා. කොටස් 200යි රුපියල් 12000ක් වගේ ගන්න. ඒ වගේම ගත්ත ලාභය සහ පඩියෙන් ඉතුරු කරපුවා එක්තර කාලයක් තිස්සේ 2014 හෝ පොඩි කාලේ ඉඳන් 2024 කොට රුපියල් කෝටියක් බැඳුම් කරවල භාණ්ඩාගාර බිල්පත්වල සහ මනි මාකට් ෆන්ඩ් එකේ ආයෝජන කරන්න චතුරංග මහත්තයා සමත් වෙලා තියෙනවා. රියල් වැඩ්ඩු. ඒ වගේ ඉතුරු කරනවා කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙකුට බෑ. අපිට නම් බෑ අතට. ඊට පස්සේ අපි යමු පඩිය. මේකදී චතුරංග නියෝජකතුමා අපට සාධාරණව දාලා තියෙනවා 11 from the ministry දීමන පඩිය නැතුව මිලියන 3ක් අවුරුද්දකට salary from the parliament මිලියන 1.6ක්. ඒ කියන්නේ ඇමති වැටුප ගන්න නැහැ, ඇමති දීමනා ටික ගන්නවා, පාර්ලිමේන්තු පඩිය ගන්නවා. මූල්‍යවත්කම් වලට තියෙන්නේ එක්සල් ෂීට් එක බලන්න කියලා තියෙනවා, ඇටච් කරලා තියෙන. අපි බලමු එහෙම එකක් තියෙනවද කියලා. ඔව් තියෙනවා. කොළ දෙකක් තියෙනවා, බලමු මොනවද තියෙන්නේ කියලා. US ඩොලර්ස් 8000යි. ලංකා බැංකුව රිජන් ස්ට්‍රීට් එකේ. මේ රිජන් ස්ට්‍රීට් එක මාලිමාවේ മന്ത്രിවරුන්ගේ ඩොලර් account වලට හරි ප්‍රසිද්ධයි වගේ නේද? ඊයේත් හම්බුණා ඒවා. ඊට පස්සේ රිජන් ස්ට්‍රීට් එකේම 64900ක් රුපියල්. ඊට පස්සේ රිජන් ස්ට්‍රීට් බැංකුවේම රුපියල් 1650700ක්. ඊට පස්සේ රිජන් ස්ට්‍රීට් ලංකා බැංකුවේම 116244ක්. ඊට පස්සේ රිජන් ස්ට්‍රීට් එකේම 28708ක්. ඊට පස්සේ රිජන් ස්ට්‍රීට් එකේම 2547894ක්. ඊට පස්සේ ආපහු රිජන් ස්ට්‍රීට් එකේම 2658324ක්. හොරණ කමර්ෂල් බැංකුවේ 5,04,000ක්. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ 2,07,43,000. ඒ වගේම HSBC හෙඩ් ඔෆිස් එකේ 17,34,540ක්. කමර්ෂල් බැංක් එකේ 9,38,138ක්. රාජගිරිය හැට් නැෂනල් බැංකුවේ 3,49,028ක්. මාර පඩියක් ගෙවලා තියෙන චතුරංග අබේසිංහ මහත්තයාට සාමාන්‍ය කම්පැනි එකේ. ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට කාලා බීලම නැහැ. ඉතිරි කරලා විතරමයි තියෙන්නේ. අතන ආයෝජන කෝටියයි, මෙතන ඉතිරි කිරීම කෝටියයි, කෝටියකට වැඩි මෙතන. ඒවා ඇත්තටම මේ ඊටාම සුපිරි ඉතිරි කිරීම. මේවා මේ වංචාවක් විදිහට අපි කතා කරොත් එහෙම එනමනේ මාලිමාවේ දායක සභාව එල්ලෙන්න. අපි සැක පහල කරොත් එහෙම. නිසා අපි කියන්නේ මේ වගේ ඉතුරු කරන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ශ්‍රී ලංකාවේ පුරවැසියෝ ඉගෙන ගන්න. පූර්ණ කාලීන දේශපාලනය කරලා මාධ්‍ය ආයතන වලට එහෙම ගිහිල්ලා සාකච්ඡා කරලා YouTube ඉන්ටර්වයුව වලට ගිහිල්ලා පොඩ්ඩක් අඩලා වැළපිලා නේද? කඳුළු සලලා මේ වගේ ඉතුරු කරන්න ඕන. කෝටි 2යි. මං අහන්නේ ජාතික ජන බලවේගයේ මහලේකම්තුමාගේ පුතා කෝටි 2ක් ඉතුරු කරද්දී ඒ කාලේ ඉඳන් ජනතා විමුක්තියට දරදී ඇදලා මහන්සි වෙලා කැප වෙලා මේ ආණ්ඩුව ගේන්න අවුරුදු ගාණක් මහන්සි වෙච්ච නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යතුමාලාගේ එරංග ගුණසේකර වගේ නියෝජ්‍ය අමාත්‍යතුමාලාගේ බැංක් account දිහා බලමු කොහොමද ඒ වත්කම් සටහන්ලා තියෙන්නේ කියලා. මේ වඩා ඉතින් කෝටි ගණන් තියෙන්නේ. මොකද එන්නේ අසේල නලින්ද ලාල්. මෙච්චර ලස්සන නමක් තියාගෙන මේ නලින් හේවගේ කියලා දාන්නේ නේද? බලන්න ලස්සන. නාලිගම හේවගේ අසේල නලින්ද ලාල්. මෙතුමා තමයි අර බස් එකේ යන්නේ මතකද? අර බස් වලට ගේ ටීවී ඩිබේට් එකක් ඉවර වෙලා බස් එකේ යන ෆොටෝ එකක් තිබ්බා. ඔය සුනිල් හතුනෙත් මහත්තයාට එහෙම පක්ෂෙන් කැබ් එකක් දීලා තිබ්බට නලින් හේවගේ මහත්තයාට එහෙම එකක් දීලා තිබ්බේ නෑ. දැනුත් තියෙන නියෝජ්‍යමතිකමක් නේ. ගාල්ලෙන් වැඩියෙන්මත් මනාපරම් නේද? පොඩි කැපිල්ලක් තියනවද මන්ද නේද? පවුලේ සමාජිකයෝ 3 දිනක් දාලා තියෙනවා. ඒ වගේමයි දැන් දේපල සම්බන්ධය ගත්තාම අනේ පර්චස් 10ක ඉඩමක් තියෙන්නේ රුපියල් මිලියන 2.4යි. ලක්ෂ 24ක පර්චස් 10ක ඉඩම සහිත නිවස. මේ ඉඩම ගැන තමයි කිව්වේ කුස්සියේ ඉටිකොළ වහලා කියලා. මයි කුස්සියේ තියෙන ඉටිකොළ වහලා කියලා මතකද කිව්වා. ඒ වගේ දරුත්තාවයක් තියෙන නියෝජ්‍යපතිවරේ අපිටත් තියෙනවා ඊට වඩා සල්ලි.
මේ තමයි මාලිමා පක්ෂය ඇතුලේ තියෙන ඇති නැති පරතරය. බෑ රත්තරන් බඩු පවුම් 4යි තියෙන්නේ 4,80,000යි වටිනාකම. එක කරන් තියෙන 2004 බොහෝමාදි කාලේ අනිත් කරන් තියෙන 2010 අවුරුදු 15කින් රත්තරන් බඩුවක් කරන්නේ නැහැ. කලින් මේ වගේ මහත්ය. වාහන වලට තියෙන යතුරු පැදියක් විතරයි වීගෝ එකක් 1,60,000යි. එතකොට අන්න මේ වගේ මහත්යගේ බැංකු ගිණුම් පොඩ්ඩක් බලමු. අම්මට තියෙන. බැංකු ගිණුම් 3ක් තියෙනවා. BOC 2යි කමර්ෂල් බැංක් 1යි. මේ කුරුමිනි අකුරු තියෙන එකයි පොඩ්ඩක් පේන්නේ නැත්තේ. BOC 1 ගිණුමක තියෙනවා 2,44,190යි 750. අනිත් BOC account එකේ තියෙනවා 12,14,449,47. කමර්ෂල් එකේ තියෙනවා 8,10,000. ලක්ෂ 25. හරි මේ වගේ අමතම කුස්සිය හදාගන්නකො. මේ ලක්ෂ 25 බැංකුවේ දාගෙන ඉන්න වෙලාවේ සහෝදරින්ගෙන්ම ඉල්ලගෙන කුස්සිය හදාගන්න බලන් ඉන්නේ නැතුව මේ බලන්නකො ලක්ෂ 25ක් තියෙනවා account එකේ. කුස්සිය හදාගත්තා නම් ඉවරනේ. පිටුකොලට ගයින් කරලා. ලක්ෂ 25ක් යන්නේ නැහැ කුස්සිය කරන්නේ. අයියෝ මම අර හොදට කියාගෙනත් ආවා. නේ? බැංකු ණය බලමු. බලන්න ණයක්වත් නැතුව ජීවත් වෙන්නේ. සරලයි සුගමයි. ඔව්. බැංකු ණයක්වත් නැහැ. අනේ මේ කවුරු හරි මාලිමාවේ සහෝදරයෙක් ඉන්නවා නම් මේසන් බාස් කෙනෙක්, පැන්ට්‍රි කබඩ් එහෙම හයි කරන කෙනෙක් පොඩ්ඩක් ගිහිල්ලා ඔය ලක්ෂ 25න් පොඩි ගාණක් අරගෙන කුස්සිය පොඩ්ඩක් හදලා දෙන්න. නැත්නම් අපිට ලබන අවුරුද්දෙත් අහන්න වෙනවා ඉක්කොල වලින් තමයි කුස්සිය හදලා තියෙන්නේ. නේද? අනුකම්පාව දිනාගෙන තියෙන්නේ මොනතරම් බොරු කියලා දීලා පේනවද? මේ වත්කම් ලේඛන ඉදිරිපත් කරන්නේ 6 වෙනි මාසේ 30 වෙනිදානේ. නියෝජ්‍ය අමාත්‍යකම ඇවිල්ලා මාස 7ක් විතර වෙනවනේ. ඊට පස්සේ ලක්ෂ 25ක් තිබ්බද කියලා අපි දන්නේ නැහැ. ඒ කාලේ ඉදිරිදි ගහන හිටියද? නේද? එහෙම නොකරනෝ මිත්‍රකමක් දන්නේ නැහැ. එහෙනම් ඒකවත් අපි වගකීමක් ගන්නෙ නැහැ. කොහොම හරි කවන්නේ නැහැ. ඔය ලක්ෂ 25න් පොඩි ගණනක් විතර කරලා නලින් දේවගේ එමතුමා කුස්සිය හදාගන්න. ඊට පස්සේ අපි ඉදිරිපත් කරනවා ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්තයාගේ වත්කම් ප්‍රකාශය. එරංග ගුණසේකර මහත්තයා රෝහිත එරංග ගුණසේකර පවුලේ සමාජිකයෝ දෙන්නයි එතුමත් එක්ක මම හිතන්නේ පිළිද වෙන්නේ නැති ඉඩම් සත්‍ය බලමු. ඉඩම් වර්ගය දාලා දෙක එරංග ගුණසේකර ප්‍රකාශ කරන මාත් තියෙනවා 2 කියලා එකක් දාලා එක්ක මේ කවුරුන් උදව් කරන්න ඕනේ මම පුරවන්න ටැග් එක පයිසස් ගන්න කොතරද කියලා දාලා නැහැ වර්ග බලය කොතරද කියලා දාලා නැහැ මේ ටැග් එකකින් හම්බෙලා තියෙනවා ඉඩම වටිනාකමක් දන්නේ නැහැ ඊට පස්සේ බිරිඳක් තියෙනවා මම හිතන්නේ ඉඩම් දෙකක්ද කොහෙද මිලදී ගැනීමක් කියලා තියෙන මම මේ දෙක දාලා තියෙන ඉඩම් දෙකක් තියෙනවා කියන එකද නැත්නම් දෙපාරක් ගත්තා කියන එකද අපි දන්නේ නැහැ ඒක නම් මිලදී ගැනීමක් බිරිඳකේක ඒකට වටිනාකමක් දාලත් නැහැ වටිනාකම දන්නේ නැහැ නේද සහෝදරයෙක් හරි දයාසන්තයි හරි දුන්න එකක් නම් එහෙම දැනගන්න විදියක් නැහැ. අපි වල වැරද්දක් කියන්න බෑ. රත්තරන් බඩු. රත්තරන් බඩු බලපුවාම එකෙත් තියෙනවා වර්ගය 5 කියලා. ඒ කියන්නේ අයිටම් 5ක්ද දන්නේ නැහැ. බර ප්‍රමාණය පවුම් 14ක්. මුදු කරාබු මාල පෙන්ඩන්ට් වලලු. මාල කරාබු පෙන්ඩන්ට්. ගත්ත දවසක් ලැබුණේ කොහොමද? වටිනාකම කීයද? කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. ඊට පස්සේ අනිත් කිසිම කාරණයක් නැහැ වාහන නැහැ. සම්පූර්ණයෙන් හිස් පෙර පාසල් ගුරු වැටුප මම හිතන්නේ කියන්නේ බිරිඳ තමයි පෙර පාසල් ගුරුවරියක් වෙන්න ඕන. ඇයගේ ගිය අවුරුද්ද කීයක් ඉපුවාද කියලා නෑ. ත්‍යාගය ඇතුළු සංචාර පූර්ණයන් මොකුත් නෑ. මූල්‍ය වත්කම් බැංකු account එකක්වත් නෑනේ. හරි පව් මේ මිනිස්සු නේද? මුළු පක්ෂක තරුණ ප්‍රජාව මෙහෙවපු ගරංග ගුණසේකර කියන මනුස්සයාට බැංකු account එකක් නෑ. අහුවොත් කියන්නේ පක්ෂයට අරමුදල් දීලා සමුව බෙදාරනවා කියන. ඕනම മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තු ලංකා බැංකු ශාඛාවේ account එකක් අරිනවා. ඒ account එක අරින්නවත් සල්ලි නැහැ මෙයා. අපි කියන්නේ නෑ මේ විස්තර හංගලා කියනවා දාලා නෑ කියලා කියන්නේ නෑ. ඒව අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් හොයන්න ඕන කාරණා. නැත්තම් පොලිසියෙන් හොයන්න ඕන කාරණා. මේකට අනුව එහෙමක් නෑ. ගිනුමක්වත් නැතුව සමාජ සේවය කරන මේ වගේ තරුණ නියෝජ්‍ය ඇමතිවරු ඉන්න රටකනේ අර චතුරංග අබේසිංහල කෝටිය ගාන ඉන්වෙස්ට් කරලා තව කෝටියක් ඉතුරු කරන්නේ බලන්න තරදිය අදපු මිනිස්සු මේ පක්ෂෙට දන්න කාලේ ඉඳන් සාමාන්‍ය පෙළ විතරයි ලිව්වෙත් මම හිතන්නේ ඒ කාලේ ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ උසස් පෙළවත් නොකර එහෙම මිනිස්සුන්ට බැංකු account එකක්වත් තාම හදාගන්න බැරිලා තියෙනවා බලන්න ජෛව ඇත්ත කාර්යය කොයි වගේද කියලා නේ
පාර්ලිමේන්තු වැටුප පක්ෂයට යනවා කියන එකේ හොඳම උදාහරණය මේ. නැත්තම් අඩුම ගානේ පාර්ලිමේන්තු වැටුප සටහන් කරපු කොලයක් තියෙන්න බෑ. අනිත් හැමෝම තමන්ගේ වැටුප විදියට තමන්ගේ අතට ගන්නවා කියන විදියට මේ වගේ වැටුප සටහන් කරලා තියෙද්දී එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා අවංක වෙනවා මම ගන්න මලියලව්වක් නැහැ ඔක්කොම පක්ෂයට යන්නේ මට බැංකු account එකක්වත් නැහැ කියලා කියනවා. අන්න කොල්ලු. ආදරේ නේද? මේ රටේ ජනතාව මෙන්න මේ වගේ මිනිසුන්ට තමයි සැබෑ ජනවරමක් ලබා දුන්නේ. අනේ හෙටන්නේ දිහාට නෑ මට බැංකු account එකක් තියෙනවා කියලා මගේ ඉඳන් ගලවන්න ගන්න එපා එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා හොදේ. මම මේ වාට බොහොම හොඳ කියන්නේ මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ආදර්ශයක් මේ රටට. නේද? එනිසා බැංකු account එකක් තියෙනවා මට ඒකේ මෙච්චරක් තියෙනවා කියලා අනේ හෙට අනිත් නම් කියන්න යන්න එපා. තිබ්බත් ඔය විදිහටම කටහාගෙන ඉන්න ඕන. මොකුත් කියන්නේ නැද්ද? මේ තමයි අර පස් දෙනාගේ වත්කම් දරකම් ප්‍රකාශය විතරක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ලොක්කොයි පොඩ්ඩෝ යකට කියන ප්‍රභු නිර්ප්‍රභු පරමරේ. අපි ඊළඟට එන්න. හෙට නම් වත්කම් දරකම් ගේන්නේ නැහැ. අපේ සුපුරුදු ප්‍රෝග්‍රෑම් එකක් ගියේ. අපි ඉක්මනට ගිහලා